නෝට් සරල කල්පිතයක්. හැබැයි H1 සංයුත කල්පිතයක් වන විට H1 සංයුත කල්පිතයට අයත් එක් සරල කල්පිතයට එරෙහිව H නෝට් සරල කල්පිතේ පරීක්ෂා කිරීම සඳහා ඉතා බලවත් අවධිපදේශය තමයි මේකින් ලැබෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද බලමු. උදාහරණයක් ගත්තොත් H නෝට් පිටනවා mu සමානයි 100යි කියලා හිතමු. විචලතා දන්නා සංග්‍රහ. එතකොට H1 මොකද්ද? අපේ සංයුත කල්පිතයක්ලු mu පිටුමු කුඩායි 100යි කියලා. දැන් සරල කල්පිතය සංයුත කල්පිතයකට එරෙහිව පරීක්ෂා. එතෙන්දි කියනවා මෙන්න සංයුත කල්පිතයට අයත් එක් සරල කල්පිතය. මොකක්ද ඒ කතාව? සංයුත කල්පිතය අයත් එක් මේ සරල කල්පිතය. දැන් මේ සංයුත කල්පිතයට අයත් ප්‍රදේශය මොකද්ද? ප්‍රදේශය ගත්තොත් මේ 100 නම් මෙවලගේ 100ට වඩා අඩු ප්‍රදේශයනේ මේ සංයුත කල්පිතය අයත් වෙන්නේ. එහෙනම් සංයුත කල්පිතයට අයත් ප්‍රදේශයේ සරල කල්පිත පිහිටවනවා. උදාහරණයක් විදිහට mu h1 එකක් වෙන්න පුළුවන් mu සමානයි 99. හරි. mu සමානයි 98. ඒ විදිහට අපිට සරල කල්පිත රාශියක් පිහිටවා ගන්න පුළුවන්. ඒ සරල කල්පිත කිහිපයම මෙරෙහිව අපි H1 H නෝට් පරීක්ෂා කිරීම තමයි මෙතෙන්දි වෙන්නේ. එක් සරල කල්පිතයට එරෙහිව H නෝට් කල්පිතේ පරීක්ෂා කිරීම සඳහා අවධි ප්‍රදේශය තමයි අපිට දෙන්නේ. ඉතා බලවත් අවධි ප්‍රදේශය ඒකාකාර වශයෙන් ඉතා බලවත්. එතකොට මේ ඔක්කොටම ඒකාකාර වශයෙන් ඉතා බලවත් වන අවධි ප්‍රදේශය කොහොමද තීරණය කරන්න කියන දේ තමයි සීනම් අවධි ප්‍රදේශය මගින් තීරණය වෙන්නේ මේ සරල කල්පිතයක් පරීක්ෂා කිරීම අර සංයුත කල්පිතයට සෑම සරල කල්පිතයක්ම එරෙහිව පරීක්ෂා කරන අවස්ථාවේදී අපිට ලැබෙන අවධි ප්‍රදේශ. අතෙන්දී එක සංයුත කල්පිතයයි තිබුණේ ඒක සරල එක විකල්ප කල්පිතයයි තිබුණේ ඒක සරල කල්පිතයක් වුණා ඉතා බලවත් අවධි ප්‍රදේශ. දැන් මෙතෙන්දි තියෙන එකම විශේෂත්වය සරල කල්පිත කිහිපයක් තියෙනවා. මොකද සංයුත කල්පිතයෙන් දෙන ප්‍රදේශය ආවරණය වෙන විදිහට සරල කල්පිත පිහිටවා ගන්න. ඒ සරල කල්පිත කිහිපයටම එක අවධි ප්‍රදේශයක් තියෙනවා ඒකාකාර විදියට අවධි මේ ඉතා බලවත් වෙන. ඒක හොයාගන්නේ කොහොමද කියන දේ තමයි මේ බලන්න. උදාහරණයක් අපි කලින් කතා කරපු එකේම බලමු අපි සංයුත කල්පිතයක් කරලා බලන්න විචලතාව 1 වන ප්‍රමත සංගහනයක් මධ්‍යන්නේ mu පිළිබඳව තමයි කල්පිත පරීක්ෂා කරන්නේ. mu සමානයි mu නෝට් සහ mu විශාලයි mu නෝට් කියන. මෙන්න බලන්න. H1 කල්පිතයේ තියෙන්නේ mu විශාලයි. mu1 විශාලයි mu නෝට්. දැන් අපි බලමු කොහොමද මේක හොයන්නේ කියලා. ඒක අපිට හොයලා කියනවා 100ට 5ක විශ්‍යා මට්ටමකදී මෙන්න මේ ප්‍රදේශය හොයන්න කියලා. n 25ක් වෙන අවස්ථාවකදී mu වලගේ බිඳුවයි කියලා හිතලා h නෝට් වලට දාලා mu වලගේ බිඳුවයි කියලා හිතලා අපිට ඉතා බලවත් අවධි ප්‍රදේශය හොයන්න කියලා කියනවා. අපි බලමු පියවරෙන් පියවරට. දැන් අපි මෙතෙන්දි මොකද්ද කරන්නේ?
h naught mu සමානයි mu naught තමයි h naught එක. දැන් h1 කල්පිතයේ පිහිටවනවා මෙන්න මේ විදිහට. බලන්න සරල කල්පිතයක ස්වරූපයෙන් පිහිටවනවා මේ. mu equal mu1 කියලා තමයි අපි පිහිටවන්නේ. mu1 කියන වැලියු එක greater than mu naught වඩා greater than වැඩි. mu1 mu naught වඩා විශාල වැලියු එකක් තමයි mu1 සඳහා ලැබෙන්නේ. අපි පොදුවේ ගන්නවා mu1 කියන අදහසින්. ලෙස ප්‍රකාශ කිරීමෙන් ඉතා බලවත් අවධි ප්‍රදේශ සඳහා නේමාම්පියර්සන් උපසාද්‍ය භාවිතා කරන්න. එයි කොහොමද නේමාම්පියර්සන් උපසාද්‍යයට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මොන අවස්ථාවේද? සරල කල්පිතයක් සරල කල්පිතයකට එරෙහිව පරීක්ෂා කිරීම. හරි. දැන් මෙතෙන්දී අපි අර සංයුත කල්පිතය සරල කල්පිතයක ස්වරූපයෙන් ලියා ගන්න. හැබැයි මෙතන mu1 වල වැලියු එක වෙන්නේ නිශ්චිත වැලියු එකක් නෙමෙයි. mu1 වල වැලියු එක අර mu naught වලට වඩා වැඩි වැලියු එකක්. ඒක ඕනම අගයක් වෙන්න පුළුවන්. වැඩි මොකද පටලැවෙනවා නම් අපහැදිලි නම් ඒක ඒ වෙලෙම අහන්න. මොකද මේකේ අර සියුම් තැනක් තියෙන්නේ most powerful critical region එකයි uniformly most powerful critical region එකයි වෙන්නේ. එහෙනම් කොහොමද නේමාම්පියර්සන් උපසාද්‍ය භාවිතා කරන්නේ? අර භව්‍යතාශිතය අරගෙන ඒක h naught කල්පිතයට අදාළවයි h1 කල්පිතයට අදාළවයි ලියලා ඊට පස්සේ ඒ ඔස්සේ තමයි කරගෙන ගියේ. බලමු. භව්‍යතා අනුපාතය ප්‍රමත ව්‍යාප්තිය දැන් භව්‍යතාශිතය තමයි අපි ලියන්න ඕනේ. දැන් මෙතන මධ්‍යන්නේ මේ සඳහා තමයි පිළිවන්නේ. විචලතාව දන්නවා විචලතාව එකයි. එහෙනම් විචලතාව එක වන ප්‍රමත ව්‍යාප්තිය ලියා ගන්නවා ඉස්සෙල්ලා. විචලතාව එකයි නම් බලන්න පුළුවන්. මේක තමයි පොදුවේ ප්‍රමත ව්‍යාප්තියේ සම්භාවිතාශිතය. දැන් න්යාගේ විචලතාව එක වෙනකොට මේක ආදේශ කරනවා මේ සෑම එකටම ආදේශ කළොත් මොකද්ද වෙන්නේ කියලා බලන්න. මෙතන එකක් වෙනවා, මෙතන සුළු වෙනවා, මෙතන එකක් වෙනවා. එතකොට එක බෙදීම 2යි 5 විතරයි මෙතන තියෙන්නේ. e වල දෙකෙන් එකයි x - mu වර්ගයේ තියෙන්නේ. හරි. දැන් මෙයා සම්භාවිතාශිතේ ලිව්වා අපේ ගානට අදාළව. ඊළඟට බලනවා මෙයාගේ භව්‍යතාශිතේ ගන්න කොහොමද? භව්‍යතාශිතේ ගන්න පුළුවන් මේකේ n ප්‍රමාණය සඳහා ගුණිතය ගන්න පුළුවන්. සම්භාවිතා ගණන්තයේ ගුණිතය ගන්න. එහෙනම් මෙන්න ගුණිතය ගත්තට පස්සේ මේක n වාරයක් තියෙන නිසා n බෙදීම 2 තියෙන වර්ගමූලය පිටතට අරගෙන එක බෙදීම 2යි 5 වල n බෙදීම 2 කියලා. ඒක ගැටලු තියෙනම් ඒ පියවරේ යම් පියවරක අහන්න පුළුවන්. කොහොමද ආවේ? මෙයා n වාරයක් ගුණ වෙනවා. n වාරයක් ගුණ වෙනවා කියන්නේ එක බෙදීම 2යි 5 වල n කියලා ගත්තත් ගැටලුවක් නෑ. මං අර වර්ගමූලයේ මේ වර්ගමූලය ඇතුලේ වර්ගමූලයේ පිටතට ගන්න ඕන නිසා මේ එකේ වර්ගමූලයකුත් දාලා එකේ වර්ගමූලයත් එකමනේ. එතකොට වර්ගමූලය කියන්නේ එක විදිහම 2යි 5 වල භාගය යා වැඩි කරාට පස්සේ මෙතන n ගෙන් n බෙදීම 2න් හරි. ඊට පස්සේ මෙතන e වල දර්ශකයනේ තියෙන්නේ. පාදේ සමාන වෙනවනේ ගුණිතයක් වෙනවා. පාද සමානයි. ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. එකතුව දක්වලා තියෙනවා n ප්‍රමාණයක් එකතු වෙන නිසා
සිග්මා නොටේෂන් එකේ හිතනවා මෙතෙක් එකක් දාන්න. ඊළඟට බලනවා මෙතන h0 කල්පිතයට අයත්වයි h1 කල්පිතයට අයත්වයි අපි පිහිටවා ගන්න භව්‍යතා සිතේ. h0 කල්පිතයේදී කියනවා mu1 mu0 වලගේ mu0මයි. වලගේ mu0 කිය. එහෙනම් mu වෙනුවට mu0 ආදේශ කරනවා එතන. h1 එකේදී mu වලගේ mu1 අපිට mu0 වලගේ බිඳුවයි කියලා ආදේශ කරන්න පුළුවන්. අපි ඉස්සරහට කරගෙන යනවා අවසානයේදී. හැබැයි අපිට දීලා තියෙනම් කෙලින්ම එතනදී සරල කල්පිතේ දීලා තියෙන්නේ mu equal mu0 කියලා. මෙතන mu equal 100 කියලා හරි බිඳුව කියලා හරි 10 කියලා හරි වැලියු එකක් දීලා තියෙනවා. එයා තමයි මෙතින්ට ආදේශ කරගන්නේ. අපිට mu0 කියලා දීලා තියෙන නිසා මෙයාව ආදේශ කරනවා. නම් mu1 ගත්තා. එහෙනම් තා බලවත් අවදි ප්‍රදේශය අපි ගත්තා. මතක ඇති චුට්ටක් මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතා බලවත් අවදි ප්‍රදේශය කොහොමද ගත්තේ? inside of the critical region එක ඇතුළත මෙන්න මේ භව්‍යතා අනුපාතය කුඩා හෝ සමානයි. එහෙනම් ඒක තමයි මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් සුළු කරගෙන යනවා. මෙයාට මෙයා කැපිලා යනවා බෙදීම අන්දයෙන්. ඊට පස්සේ මෙයා ධන දර්ශකයක් විදිහට ඉර උඩට යනවා. එහෙනම් ධන දර්ශකයක් විදිහට ඉර උඩට යනකොට මෙන්න මේ පදයේ ගුණ කිරීම ධන මේ ඍණ කැල්ල නැතිලා ගිහින්. එතකොට පාද සමානයි ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා දර්ශක දෙක එකතු වෙනවා. ඊට පස්සේ පියවරෙන් පියවර සියුම්ම බලාගෙන යන්න ගැටලු තියෙනවා. ඊළඟ පියවරේදී බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? දෙකෙන් එක අර කොමන් ටර්ම් එකක් නිසා දෙකෙන් එක පිටතටම අරගෙන. ඍණ දෙකෙන් එකක් පිටතට ගන්නකොට මෙතන ඍණ ගියාට පස්සේ මෙතන ධන ප්‍රකාශනයක් වෙනවා. මෙතන ධන හැදිලා තියෙන ඍණ වෙන්න ඕනනේ. එහෙනම් ඍණ වැඩි කිරීම ඍණනේ. එහෙනම් මේක ඍණ දෙකෙන් එකක් පිටතට යනකොට මේ පදය ඍණ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පදය දැන් වර්ගජ ප්‍රකාශනයක් තියෙන වර්ගජ ප්‍රකාශනය සුළු කරගන්න. සුළු කරගමු. බලන්න මෙතන A ඍණ B ගේ වර්ගය වගේ ප්‍රකාශනයක් තියෙනවා. A වර්ගය ඍණ 2 AB කියලා ගත්තා. A කියලා x I ගන්න B කියලා mu0 ගන්න. එතකොට පහසුවෙන් සුළු කරන්න පුළුවන්. හරි. හරි. මෙතන පියවරත් ඉතින් මේ වරහන ඇතුළෙම එක සුළු කරගෙන යනවා. ඊට පස්සේ සිග්ම පදයෙන් ප්‍රසාරණය කරනවා. සිග්මා xi වර්ගය ඍණ mu0 කියන්නේ නියතයක් ඒක පිටතට ආවා. 2යි mu0 සිග්මා xi. ඊට පස්සේ මෙතන කෙලින්ම නියත පදයක් තියෙන්නේ n වලින් ගුණ කිරීම විදිහට ගන්න පුළුවන් නියතයක එකතුව. මේකෙත් එහෙම ප්‍රසාරණය වෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් පොදු පද තියෙනම් අර සුළු වෙන ඒවා තියෙනම් ඒවා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ
එක වගේ පද ටික එක ළඟට අරගෙනත් ඇති. ඊළඟ පියවරේදී බලන් තියෙන්නේ මෙතන mu not කියන පදයත් මෙතන mu not කියන පදයත් මෙන්න මේ දෙක එක ළඟට අරගෙන තියෙනවා n ඇසුරත් තියෙන එක. ඊට පස්සේ මේ පද දෙක එක තැනකට අරගෙන තියෙනවා. mu not ඍණ mu n mu r වර්ග. එතකොට මෙන්න මේ පදේ ඍණ මෙයා. ධන එක ඉස්සරහට අරගෙන තියෙන mu 1 ඍණ mu 1 දෙකයි mu 1 into sigma xi ඍණ දෙකයි mu not into sigma xi. එතකොට මේක මේ පද දෙකෙන් ගත්තොත් n පොදුයි n පිටතට ගත්තට පස්සේ mu not වර්ගය ඍණ mu 1 වර්ගය ධන දෙකයි මේ පද දෙකේම තියෙනවා දෙක පොදුයි ඒ වගේම sigma xi පොදුයි දෙකයි sigma xi පිටතට ගත්තම මෙන්න ඉතුරු වෙනවා mu 1 ඍණ mu not. ඒක තමයි ඉතා බලවත් මේ k කියන එක ඉතා බලවත් අවුපදේශයෙන් ඇතුළත තියෙන. දැන් එයා විස්තරාට පුරුදු කරගෙන යනවා ලඝු ගන්නවා. එක මේ ප්‍රොසෙස් එකම අපි ආරකෙත් ගියා. නැවතත් අර පැහැදිලි කරන්නත් එක්කම තමයි මේක දාලා. මේ ලඝු ගන්නකොට මොකද්ද වෙන්නේ මේ දර්ශකයේ වාරයක් LNE මේ දර්ශකයේ වාරයක් LNE LNE වලගේ එකයි. ඒක නිසා ඒක සුළු වෙලා ගියාට පස්සේ මේ දර්ශකයම විතරයි. LNK ඒක මේ පැත්තේ ලඝු දාපු නිසා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ දැන්? සුළු කරන්න පුළුවන් දේවල් සුළු කර. දෙකෙන් එක මෙතන තියෙනවා. වරහන් ඉවත් කරගෙන යන්න පුළුවන්. වරහන් ඉවත් කළොත් මෙන්න කෙනෙක්ට ඕන නම් වරහන් ඉවත් කරන්න නැතුව අදාගෙන යන්න පුළුවන්. ගැටලුවක් නෑ. මම මෙතන වරහන් ඉවත් කරන්නේ නැතුව කෙනෙක් ගත්තොත් මෙතන ඍණ දෙකෙන්ක මේ පැත්තට ගෙනියන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. දැන් මම ගිය පියවර තමයි ඉස්සෙල්ලම ප්‍රසාරණය කර ගන්නවා මේකේ. එතකොට බලන්න මේ n වලින් වැඩි වුණාට පස්සේ n බෙදීම 2යි mu not වර්ගය ඍණ mu 1 වර්ගය ඊට පස්සේ මේ පදය ආපු හැටි දාන්න දැන් පැහැදිලි. එතකොට mu not වර්ගය ඍණ mu 1 වර්ගය. මේ පදේ දැන් දෙකෙන් එකකින් ගුණ වෙනවනේ. එතකොට ඍණයි ධනයි ඍණ දෙකට දෙක කැපිලා ගියාට පස්සේ sigma xi ආරයක් mu 1 ඍණ mu not වෙනවා. LNK වෙනසක් නැහැ. ඊළඟට මෙතන
මොකද්ද කරලා තියෙන්නේ කියලා බලන්න. මෙතන අපිට දැන් mu නෝට්ට වඩා mu1 value එක විශාලයි. අනිත් එක මෙතනක් තියෙනවා mu නෝට් ඍණ mu1. මොකද්ද කරලා තියෙන්නේ? මෙතන mu නෝට් ඍණ mu1 කරගන්න මොකද්ද කරන්නේ? ඒ දේ කරලා තියෙනවා. බලන්න. මොකද්ද කරලා තියෙන්නේ? මේකේ පදයෙන් සෑම එකකින්ම ඍණ එකක් පිටතට ගන්න බලන්න. මෙතන ඍණ එකක් පිටතට ගත්තොත් mu1 ඍණ වෙනවනේ. ඍණ එකක් පොදුවේ පිටතට ගත්තොත් මේක ධන වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. අපි හිතමු මම මේ පදේ විතරක් ගන්නම්. ඍණ මෙතන තියෙන්නේ ඍණ සිග්මා xi mu 1 ඍණ mu නෝට් තමයි තියෙන්නේ. එහෙනම් මෙයාගේ ඍණ පදයක් පිටතට අරගත්තට පස්සේ අපි හිතමු උදාහරණයක් විදිහට මෙතන හැදේ තියෙන ධන එක හැදේ තියෙන ඍණනේ. ඍණ වැඩි කිරීම ඍණ තමයි මෙතන හැදිලා තියෙන්නේ. මෙතන ධන ඍණ හැදිලා තියෙන්නේ ඍණ හෝ ධන. ඍණ වැඩි කිරීම ධන. දැන් ඍණ එකක් පිටතට ගත්තට පස්සේ මෙතනින් එනවා මෙතන ඍණ එකක් පොදුවේ පිටතට ගත්තොත් ඍණ එකකින් වැඩි වුණාට පස්සේ ධන සිග්මා xi එනවා. හරි. ඒ පියවර හරි. මෙතන දැන් ඍණ ගියාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? ඍණ mu1. මෙතන ඍණ එකක් පිටතට ගියාට පස්සේ ඍණ පිටතට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ධන mu නෝට්. ඒ පියවර පැහැදිලි. එහෙනම් මේක පොඩ්ඩක් ධන ප්‍රකාශනයේ මුලට අරගෙන මම ලියාගෙන තිනවා mu ඍණ mu නෝට් ඍණ mu1 කියලා. ඒකයි මෙතන අපි කරලා තියෙන්නේ. ඕනනම් නෝට් කරගන්න පුළුවන්. හරි. ඍණ එකක් පිටතට ගැනීම තමයි කරලා තියෙන්නේ. ඊළඟට බලමු මොකද්ද ඊළඟ ප්‍රොසෙස්. ඊළඟ පියවරේදී බලන්න ඊළඟ පියවරේදී කරලා තියෙන්නේ අපිට ක්‍රිටිකල් රීජන් එක ගන්න ඕනේ. ධන ප්‍රකාශනයක් කරගත්ත මේකත් මේ විදිහටම අපි හදාගත්ත mu නෝට් ඍණ mu1 සඳහා දක්වා විදිහට ඊළඟට මෙන්න මේකේ මෙන්න මේ පදය මේ පැත්තට ගෙනියන්න. දැන් මේක ඍණ පදයක් විදිහට තියෙන්නේ. එහා පැත්තට යනකොට මේ කොටස විතරයි. මේ කොටස තමයි පිටතට එහා පැත්තට ගෙනියන්නේ. ඍණ කොටසක් දෙත්තෙන් ධන එකක් වෙනවා. යා ඒ විදිහට ගන්නවා. අද පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ පදේම බෙදනවා මෙන්න මේ පදෙම mu නෝට් ඍණ mu1. ඒ වගේම n ගින් ගුණ කරලා තියෙන්නේ මොකද? මේ n ගින් ගුණ කරලා තියෙන්නේ අපිට n වාරයක් mu නෝට් ඍණ mu1 ගින් ගුණ කළොත් අපිට මෙතන x බා හදා ගන්න පුළුවන්. ඒකයි මෙතන මේ x බා හදා ගැනීමේ අරමුණට තමයි අපි n වලින් ගුණ කරලා mu නෝට් ඍණ mu1 ඒකින් බෙදන්නේ මේ ප්‍රකාශනයම. හරි. පියවර ගැටලුවක් තියෙද කියලා බලන්න. මොකද අපිට ඇයි මේ x බා ප්‍රකාශනයක් හදා ගන්න ඕනේ
මොකද අපි mu කියන කල්පිත mu පරීක්ෂා කරන්න නම් අපිට x බාස් වලින් ප්‍රකාශනයක් තමයි ලැබෙන්නේ. එහෙනම් සමීකරණයේ දෙපැත්තම මම බෙදනවා n වාරයක් mu naught ඍණ mu 1 ගේ. එතකොට මේ පදේ බලන්න පුළුවන් n වාරයක් mu naught ඍණ mu 1 ගේ මෙන්න මේ පදයේ තෙන්දී සුළු වෙලා යනවා. මේ ටික ක්ලියර් කරගන්න. මේ පදේ සුළු වෙලා ගියා. එතකොට සිග්මා xi ඍණ n කියන්නේ බෙදීම n කියන්නේ x bar. හරි. ඊට පස්සේ මෙන්න මෙතන සම්පූර්ණ ප්‍රකාශනය lnk දන මෙන්න මේ කොටසම තමයි මේකින් බෙදෙන්නේ. හරි. එයාව අපි ගන්න පුළුවන් පොදුවේ k dash කියලා අපි ගමුකෝ. ලකුණට මුකුත් වෙනසක් වුණේ නැහැ. k dash කියලා ගත්තා. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයට වඩා නැත්නම් k dash කියන අගයට වඩා x bar කුඩා හෝ සමානයි නම් ඒක අවදි ප්‍රදේශයෙන් ඇතුළත. අවදි ප්‍රදේශයෙන් පිටතදී මේකේ අනිත් පැත්ත වෙන්නේ. මේක inside of the critical region නේ මෙතන කියන්නේ. එන critical region එකකින් ඇතුළත x bar කුඩා හෝ සමානයි මෙන්න මේ k dash කියන අගයට. ඊට පස්සේ අවදි ප්‍රදේශය තමයි මේකෙන් දැක්වෙන්නේ. දැන් අපිට කියනවා අපේ කල්පිතයේ වුණේ මොකද්ද? h naught mu equal mu naught h1 කල්පිතයේ වුණේ mu naught mu 1 mu equal mu 1 පිටවා ගත්තේ mu 1 කියන්නේ greater than mu naught කිය. හරි. greater than mu naught. හරි. mu naught වලට වඩා එතන mu 1. mu 1 විශාල නම් බලන්න මේක නම් මෙන්න මෙතෙන්ට නම් පදයේ අගය කීයද? කවුරු හරි කියන්න. ඍණාගයක්ද ධනාගයක්ද එන්නේ? කටිනවද? මං ඇහුවේ හරි සරල දෙයක්. මගත් ඇහුවේ දැන් අපේ h1 කල්පිතයෙන් කියන්නේ mu equal mu 1. ඒ mu 1 කියන අගය කියන්නේ mu naught වඩා විශාලයි. mu naught වඩා විශාල අගයක් මෙතෙන්ට එනවා නම් උදාහරණයක් විදිහට අපි හිතමු මේක 10යි. මෙතන 10ට වඩා වැඩි අගයක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් නිරන්තරයෙන් මෙන්නේ ඍණාගයක් නේ මෙතෙන්ට. ඍණ ප්‍රකාශනයකින් බෙදෙනකොට මොකද්ද වෙන්නේ? ඍණ ප්‍රකාශනයකින් මේ පදයක් බෙදෙනකොට අනිවාර්යයෙන්ම මේකේ දිශානතිය වෙනස් වෙනවා. ක්‍රිටිකල් රීජන් එකේ දිශාව වෙනස් වෙනවා. එහෙනම් ක්‍රිටිකල් රීජන් එකේ දිශාව වෙනස් වෙන නිසා තමයි x bar greater than or equal මේ k dash කියලා කියන්නේ ක්‍රිටිකල් රීජන්. ඒක දීලා තියෙන්නේ මේ mu 1 greater than mu naught නම් then the uniform most powerful critical region එක තමයි x bar greater than or equal k dash. හැබැයි ඕක අනිත් පැත්තට තිබුණනම් when the mu 1 is less than the mu naught මේ විදිහට තිබුණනම් h1 කල්පිතය then x මේ අපිට කෙලින්ම පිහිටවන්න පුළුවන්
මේ x bar less than or equal k dash තමයි අවදි ප්‍රදේශය කියලා. දැන් අපිට තියෙන්නේ sampling distribution එක ඇන්දොත් මෙන්න k dash කියන අගයත් k x bar කියන එකේ sampling distribution එක අපේ h1 කල්පිතයෙන් දෙන්නේ විශාල පැත්ත නිසා මෙන්න මේ k dash කියන අගයට වඩා විශාල හෝ සමානයි නම් x bar සඳහා අන්න ඒක තමයි critical region. හැබැයි ඒකේ අනිත් පැත්තට තිබුණා මෙතන mu1 less than mu naught නම් the uniformly most powerful critical region the left tail k dash less than or equal නම් මෙන්න මේ value x bar less than or equal නම් k dash ට වඩා එයා තමයි critical region එක. පැහැදිලිද? අර දෙයම තමයි මෙතෙන්දී අර පිහිටෙව්වා most powerful critical region එකේ නේමාම් පියර්සන් උපසාද්‍යම පදනම් කරගෙන තමයි අපි කන්නේ කිරීම කළේ. පොඩි වෙනසකට කළේ අර h naught කල්පිතයට එරෙහිව h1 කල්පිතය පරීක්ෂා කිරීම මේ h1 සරල කල්පිතයක් විදියට ලෙව්වා සංයුත කල්පිතය අපේ අර නේමාම් පියර්සන් උපසාද්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාවය මත. නැත්නම් අර ඒ උපසාද්‍ය භාවිතා කරන්න බෑ මේ ක්‍රිටිකල් රීජන් එක හොයන්න. දැන් අපි බලමු අපේ ගාන ඊළඟට තිබුණා යම් වෙසසියා මට්ටමක් යටතේදී මෙන්න මෙයා හොයන්න. මෙතන දෙලා තියෙනවා for testing mu equal mu naught against mu1 less than mu naught we get from the above expansion from the uniformly most powerful critical region මෙයා x bar greater less than or equal k dash. ඒක තමයි අපි පැහැදිලි කිරීම කළේ. හරි. බලන්න. මොකද if they are most powerful critical region for testing simple hypothesis again a composite hypothesis we can use the Neyman-Pearson lemma to find the most powerful critical region because it is the most powerful critical region for testing h naught against each of the simple hypotheses that include the composite hypothesis. එනම් මොකද්ද මෙතන අදහස් කරේ අර නේමාන් පියර්සන් උපසාද්‍ය අපිට භාවිතා කරන්න පුළුවන් මේ සංයුත කල්පිතයක් තියෙනකොට ඒ සංයුත කල්පිතයට අයත් ප්‍රදේශයේ සෑම ප්‍රදේශයම අපි සරල කල්පිත ස්වරූපයෙන් ලියන. ඊළඟට බලමු ඊළඟ එක්සාම්පල් එක. දැන් මෙතනදී අපි අර කලින් එකේදී කිව්වා අර most powerful critical region එකක් හොයාගන්න බෑ අපිට discrete distribution වලට නිශ්චිතව. දැන් මෙතෙන්දී තියෙනවා පොඩ්ඩක් අර මේ uniformly most powerful critical region එක හැමතිස්සෙම අපිට apply කරන්න බැරි. බලමු මොකද්ද example. uniformly most powerful critical region එක නැති අවස්ථාව. මොකද්ද මේ නැති අවස්ථාව කියලා දෙය බලමු. කියන්නේ මේකේ limitation එක. ඒකට තමයි අපි ඉස්සරහට විකල්පයක් හොයන්න ඕනේ. ඒක ඊළඟ දවසේ අපි ඩිස්කස් කරන්න තියෙන ඒකේ විකල්පය. අපි බලමු දැන් මේ most powerful critical region එක
uniformly most powerful critical region එක නැත්තේ මොකේ? ඒක apply කරන්න බැරි මොකද? දැන් මෙතන බලන්න දෙවෙනි example එකේදී තියෙන්නේ mu කියන පරාමිතියට එරෙහි පරාමිතිය පිළිබඳවම තමයි කල්පිත පිටවන්නේ h naught එක තියෙනවා සරල කල්පිතයක් විදියට mu equal mu naught h1 එක සංයුත කල්පිතයක් හැබැයි බලන්න දැන් අර කලින් එකේදී අපිට තිබුණේ less than side එකට හෝ greater than side එකට විතරයි. ඒක one tail test එකක්. හරි. දැන් මෙතන two tail test එකක්. පොඩක් වෙනසක්. එහෙනම් නේමාන් පියර්සන් ලෙමා අපිට කියන්නේ නේමාන් පියර්සන් ලෙමා එක අපිට ඇප්ලයි කරන්න පුළුවන් නැත්නම් නේමාන් පියර්සන් උපසාද්ද අපිට භාවිතා කරන්න පුළුවන් කිව්වා most powerful critical region එක හොයන්න සරල කල්පිතයකට එරෙහිව සරල කල්පිතයක් පරීක්ෂා කිරීම. ඒ වගේම අපිට යාවම ඇප්ලයි කරන්න පුළුවන් පොඩ්ඩක් අර මොඩිෆයි කරලා සංයුත කල්පිතයක් නැත්නම් one tail test එකක්. අපි ගත්තේ less than mu1 less than h1 කල්පිතය less than අවස්ථාව හෝ greater than අවස්ථාවටනේ මේ ඉහළින් පැහැදිලි කරේ. ඒ කියන්නේ මේ දෙකෙන්ම කියන්නේ මේ one tail test එක. එහෙනම් one tail test එකටත් අපිට most powerful critical region එක apply කරන්න පුළුවන්. uniform. අර මේ නේමා පියර්සන් උපසාද්‍ය apply කරන්න පුළුවන්. හැබැයි මෙයා apply කරන්න අපහසුයිලු මේ ද්විවර්ග අවස්ථාවකට. ඇයි එහෙම කියන්නේ කියන දේ අපි බලමු. දැන් මෙතන බලන්න අපි කලින් එකේදී කළේ සංයුත කල්පිතයට අයත් ප්‍රදේශය සරල කල්පිත ස්වරූපයෙන් ලිව්වා. දැන් මෙතන මේ mu1 unequal mu naught කියන එක කොහොමද සරල කල්පිත ස්වරූපයෙන් ලියන්නේ කියලා දේ බලන්න. කොහොමද ලියන්නේ? එහෙනම් ලියන්න පුළුවන් අපිට කුඩා පැත්තයි විශාල පැත්තයි දෙකම. For using the name of Pearson lemma, suppose mu1 is any value which is not equal to the mu naught. ඒ කියන්නේ mu1 සඳහා එන්න පුළුවන් mu naught අසමාන වන ඕනම අගයක්. කුඩා අගයක් හෝ විශාල අගයක්. දැන් බලමු මම ටිකක් අර ඉස්සරහට ගිහිපු එකම ගන්නවා. මොකද මේක අර මේ කලින් එකේම කන්ටිනියුේෂන් එකක් යන මේ මම දැන් මෙතෙන්දි ගන්න භව්‍යතා සිතය මේකමයි මේ එක්සැම්පල් එකෙම ගන්න මේ භව්‍යතා අනුපාතය හදලා තියෙන මේකම තමයි මෙතෙන්දි ඇප්ලයි වෙන්නේ. හරි. දැන් බලන්න. අපි මෙතෙන්දි mu1 කියලා මෙතන mu1 කියන්නේ අර කුඩා අගයක් වෙන්නත් පුළුවන් විශාල අගයක් වෙන්නත් පුළුවන්. හරි. අර process එකම තමයි මොකද්ද කරන්නේ නැවතත් ඔයාලට බලාගෙන ගියොත් පියවරයන් ටික බලාගෙන ගියොත් අර කලින් එක අපහැදිලි වෙච්ච කෙනෙක්ට නැවතත් ක්ලියර් කරගන්න පුළුවන්. මේක රියදර්ශකයේ ධනදර්ශකයක් බවට පරිවර්තනය කර අයිර උඩට අරන් ගිහිල්ලා වරාන් ඉවත් කළා. දෙකෙන් එක පිටතට ගත්තා. ඊට පස්සේ මේ වර්ගජ ප්‍රකාශනය සුළු කරා. එකපාරට කොහොමද මෙහෙම සුළු කරේ කියන දේ ගැටලුවක් එන්න පුළුවන්. ඒක අපි අර උඩින් පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ අපිට එනවා මෙතන ලඝු අරගෙන මෙන්න මේ එක. මම මෙහෙමම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එනවා. අපිට ආවේ මෙන්න මේ ප්‍රකාශනය අපි මේකෙන් බෙදුවා කලින් එකේදී. දැන් මම මෙතනදිම පැහැදිලි කිරීම කරනවා. මෙන්න මේ
කොහොමද මේ ඉස්සරහට යන්නේ? දැන් බලන්න මෙයා තමයි ක්‍රිටිකල් රීජන් එක. K dash කියලා හිතමු. මෙන්න මේ ඊට පස්සේ K dash මේක මේ පැත්තට ගෙනාට පස්සේ බෙදලා ගන්න පුළුවන් ඊළඟ පියවරත් එක්ක. දැන් මම මෙතන ගත්තේ අර මේ ඍණ ධන වෙනස් වෙනකොට ස්වරූපය පැහැදිලි කරන්න පාසු. එක් μ1 වල ගිය μ0ට වඩා විශාලයි නම් මේ ප්‍රදේශයේ බලන්න වෙනස් වෙනවා ඍණ ප්‍රකාශනයක් වෙන නිසා මෙතන x bar greater than or equal k dash කියලා. μ1 වලගේ කුඩායි නම් ඒකේ අනිත් පැත්ත එනවා. දැන් මෙතනදී μ1 වලගේ අපිට කියන්නේ μ0ට වඩා අසමාන වැලියු එකක්. මේ දෙකම වෙන්න පුළුවන්. මේක හෝ මේක. එතකොට අර නිශ්චිතවම අවදි ප්‍රදේශය අපිට දෙන්නේ නැහැ. ඒකයි ගැටලුව. බලන්න මේක පැහැදිලි කරලා තියෙන. According to this most powerful critical region for testing mu equal mu0 against the simple hypothesis mu1 equal mu0 plus 1. දැන් මේක example එකට අරගෙන දෙන්නේ. plus 1 කියන එක දැක්ගත්තොත් mu1 ට වඩා එකක් වැඩි. mu0 ට වඩා එකක් වැඩි mu1 කියන එක. අපි හිතමු 100 නම් 101. 101 වුණත් 100ට වඩා අසමානයිනේ. ඒ වගේ මේකේ අනිත් පැත්ත ඍණ එක આવොත් 99 වෙන්න පුළුවන් නේ. හරි. හැබැයි මේ අවස්ථා දෙකේදීම ක්‍රිටිකල් රීජන් එක සමාන වෙන්නේ නැහැ. මෙතෙන්දි ක්‍රිටිකල් රීජන් එක තමයි μ1 විශාල නිසා x bar greater than or equal k dash කියන එක. මෙතෙන්දි ක්‍රිටිකල් රීජන් එක වෙන්නේ මේ x අවස්ථාවට අදාළව x bar greater than or equal k dash කියන එක. මෙතෙන්දී x bar less than or equal k dash කියලා එන්නේ. ඔන්න දැන් ක්‍රිටිකල් රීජන් එක වෙනස් එකිනෙකින්. වෙනස් නිසා අපිට කෙලින්ම කියන්න බෑ නිශ්චිතවම අපිට ක්‍රිටිකල් රීජන් එක ගන්න බෑ. This is for testing mu equal mu0 against the mu1 equal mu0. There is no uniformly most powerful critical region. Uniformly most powerful critical region එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකාකාර වශයෙන් ඉතා බලවත් අවදි ප්‍රදේශයක් කියන්නේ mu1 මගින් දැක්වෙන සෑම අගයකටම ලැබෙන අවදි ප්‍රදේශය නියත වෙන්න ඕනේ. එකම අවදි ප්‍රදේශයක් වෙන්න ඕනේ. දැන් මේක කලින් එකත් එක්ක අපි පොඩ්ඩක් මම මෙතෙන්ට එනවා ආයේ කලින් එකේ පැහැදිලි කරන්න. මෙතනදි බලන්න අපිට ආවේ mu1 කියන්නේ කුඩයි mu0 කියලා. ඒ අවස්ථාවේදී අවදි ප්‍රදේශය බලන්න අපිට ආවේ x bar mu1 කුඩයි කියලා හිතුවොත් අපි mu0 x bar කුඩා හෝ සමානයි මේ අවස්ථාව k dash. එතකොට මෙන්න මේ mu1 මගින් දැක්වෙන ඕන මගයක් mu1 අපි හිතමු මෙතන 100යි නම් mu1 කියන්නේ 99 දිත් 98 දිත් 80 දිත් 70 දිත් ඒ ඕනම අවස්ථාවකදීම අවදි ප්‍රදේශය මේකම තමයි වෙනසක් වෙන්නේ නැහැ. හරි? මොකද සෑම එකක්ම
mu naught වඩා කුඩයි. ඒ වගේම අපි mu1ට අගේ විශාලයි නම් මේක අනිත් පැත්ත තිබුණොත් අපේ විකල්ප කල්පිතයෙන් දෙන සෑම අකයක්ම විශාල අගයන් එන්නේ 100ට වඩා විශාල අගයන් එන්නේ. එතකොට මේ හැම එකටම අවදි ප්‍රදේශයත් මෙන්න මෙයා. එතකොට නිශ්චිත අවදි ප්‍රදේශයක් තියෙනවා. හැබැයි මේ අවස්ථාව අසමානයි අවස්ථාවේදී එහෙම නිශ්චිත අවදි ප්‍රදේශයක් නිර්ණය කරන්න බෑ. මොකද මෙතන mu1 ගෙන් අදහස් වෙන්නේ mu naught වඩා අසමාන වැලියු එක. කියන්නේ mu naught අසමාන වැලියු එක. ඒ අසමාන වැලියු එකක් කියන්නේ ඍණ පැත්ත වෙන්න පුළුවන් අඩු පැත්ත ධන පැත්ත වෙන්න පුළුවන්. එතකොට ඍණ පැත්තේදී අවදි ප්‍රදේශය නෙමෙයි ධන පැත්තේදී අවදි ප්‍රදේශය. ඒ කියන්නේ mu1 මගින් දක්වන සෑම අගයකටම අනන්‍ය අවදි ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. අනේ කියන්නේ uniformly most powerful critical region එකක් අපිට හොයාගන්න අපහසුයි. H1 කල්පිතය අසමාන ස්වරූපයෙන් තියෙනකොට මේ නේමාම් පියර්සන් උපසාද්‍ය ඇසුරේ. පැහැදිලිද? අට ඕක තමයි අද පෙච් එකේදී පැහැදිලි කරන්න අවශ්‍යම. බලන්න මොකක්ද අපි කතා කළේ කියන දේ පොඩ්ඩක් ආය පියවරක් ටිකෙම අපි කල්පිත පරීක්ෂා කරනකොට අපි කල්පිතේ පරීක්ෂා කරන්නේ කිසියම් h නෝට් කල්පිතයක් කිසියම් y කල්පිත කල්පිතයකට එරෙහි. එතකොට h නෝට් කල්පිතය සරල කල්පිතයක් විදියට තමයි අපි නිරන්තරයෙන් පිහිටවා ගන්නේ. mu equals c කියලා හිතමු අපි. අපිට මෙයා සරල කල්පිතයකට එරෙහිවම පරීක්ෂා කරනවා නම් අපිට මේ නේමාම් පියර්සන් කියන පුද්ගලයා කියනවා නේමාම් පියර්සන් ලෙමා එක පදනම් කරගෙන යාව කරන්න. ඒකට එතෙන්දි ලැබෙන අවදි ප්‍රදේශයට නමකුත් දුන්නා ඊතා බලවත් අවදි ප්‍රදේශය කියලා. ඒක අපි ගිය සතියේ කතා. එතෙන්දි කල්පිත දෙකම සරලයි. හැබැයි අපි අද කතා කළා වොන්න මේක සංයුත වෙන අවස්ථාව. එතකොට mu කියන අගේ කුඩයි අපි 100 කියලා හිතමු. මේ වගේ අවස්ථාවකදී අපි පිහිටෙව්වා mu1 කියලා මෙන්න මේ අගය පිහිටවලා 100ට වඩා අඩු ඕනම අගයක් කියන්නේ මේ ප්‍රදේශය කියන්නේ h1 කල්පිතයෙන් ආවරණය වෙන ප්‍රදේශය සියල්ලම සරල කල්පිත ස්වරූපයෙන් ලිව්වා. එහෙනම් mu naught අපි කිව්වා h1 කල්පිතය ඔන්න පිහිටවනවා mu equal mu1 කියලා සරල කල්පිත ස්වරූපයකින් ඒ කියන්නේ mu1 කියන්නේ mu naught වඩා කුඩා අගයක්. එතකොට mu naught වඩා කුඩා ඕනම අගයකදී ලැබෙන්න පුළුවන් අවදි ප්‍රදේශය අපි ගත්තා. ඒ අවදි ප්‍රදේශය නිශ්චිතයි අනන්‍යයි නම් අපි කිව්වා උදාහරණයක් විදිහට මේක කුඩායි නම් x භාවලාගය කුඩාව සමානයි k dash නම් මෙන්න මේක තමයි අවදි ප්‍රදේශය විදිහට අපිට ආවේ. මේක අවදි ප්‍රදේශය නියත අගයක් නම් මේ සෑම mu1 අගයකදීම මේ අවදි ප්‍රදේශයේ නියත අගයක් නම් අපි කිව්වා මේ කල්පිතය පරීක්ෂා කරද්දී
ලැබෙන ඒකාකාර වශයෙන් ඉතා බලවත් අවදි ප්‍රදේශය කියලා මෙයා. හැබැයි මේකේ අසමාන ස්වරූපයෙන් තියෙනකොට අපි හිතමු අසමානයි 100 වගේ තියෙනකොට අපිට කිව්වා මියුවන් මගින් දැක්වෙන සෑම අගයකදීම අවදි ප්‍රදේශය එකම අවදි ප්‍රදේශය නෙමෙයි. ඒක වෙනස් වෙනවා කියලා කිව්වා. මියුවන් වල වැලිව් එක මියුනෝට්ට වඩා විශාල වෙද්දිත් කුඩා වෙද්දිත් එකිනෙකින් වෙනස් වෙන නිසා අවදි ප්‍රදේශය අපි කියනවා ඒකාකාර වශයෙන් ඉතා බලවත් අවදි ප්‍රදේශයක් අපිට හොයන්න බෑ සරල කල්පිතයකට එරෙහිව සරල කල්පිතයක් සංයුත කල්පිතයකට එරෙහිව පරීක්ෂා කිරීමේදී ඒ සංයුත කල්පිතය දීවල්ග ස්වරූපයෙන් තියෙනවා නම් ඔය ටික පැහැදිලි නම් ඒ ටික තමයි මම අද බලාපොරොත්තු